Hi guys, welcome back to my YouTube channel. ඉතින් අදත් මම vlog එකක් අරගෙන ආවා. අද මම pedicure එකක් කරනවා. ගෙදරම කරගන්න ඕනි කියලා හිතුවා. ඉතින් ඒකට මුලින්ම මගේ කකුල් දෙකේ nail polish apply කරලා තිබ්බ ඒ ටිකත් remove කරගෙන මෙන්න මේ විදිහට භාජනයකට මද රස්නේ උණු වතුර ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් රස්නේ වැඩි දැනුණ නිසා ඒකට මම ආයෙ අල් වතුර ටිකකුත් එකතු කරගත්තා. මේ වගේ pedicure වල ගොඩාක් දැකලා ඇති. සාමාන්‍යයෙන් මේක ගොඩාක් දෙනෙක් කරනවානේ. මමත් YouTube එකෙන් තමයි මේක දැනගත්තේ. ඉතින් මමත් මාසෙකට දෙපාරක් තුන් පාරක් මේක කරනවා. මෙන්න මේ විදිහට ලුණු ටිකකුත් දාගෙන දෙහි අපිට පුළුවන් මේ විදිහට දාගන්න කපාගෙන ඊට පස්සේ මේකට එකතු කරන්න පුළුවන් බොඩි වොෂ් එකක්, ෆේස් වොෂ් ටිකක්, එහෙම නැත්නම් ෂැම්පූ ටිකක්. මම ෂැම්පූ එක පාවිච්චි කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට කකුල් දෙක දාගෙන පොඩි විනාඩි 2ක් 3ක් ඉඳලා අපිට පුළුවන් මේකේ තියෙනවනේ අර අපි දාගත්ත දෙහි කෑලි යන්නේ වලින් හොඳට අතුල්ල ගන්න පුළුවන්. මේකට අර මේ පෙඩිකියුර් කරනකොට බ්‍රෂ් එහෙම තියෙනවනේ පාවිච්චි කරන්න. එහෙම එකක් තියෙනවා නම් ඔයාලට ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම නියපොතු ටිකත් නිය කටරකින් කපා ගත්තා. අවසානයේදී ඉතින් පිරිසිදු වතුර ටිකකින් ආයෙමත් කකුල් දෙක හොදගත්තා. මෙච්චරයි ඉතින් මේක කරන්න තියෙන්නේ. මම කරේ මෙච්චරයි. ඊට පස්සේ සමහරවිට ඉතින් නද පැක් එකක් දානවා, ස්ක්‍රබ් එකක් කරනවා. ඉතින් මම එච්චර දේවල් කරේ නැහැ. මේ ටික තමයි කරේ. එහෙනම් ඉතින් මෙහෙම තමයි මගේ කකුල් දෙක මම අද පිරිසිදු කරගත්තේ. ඊට පස්සේ පිරිසිදු රෙද්දකින් මෙන්න මේ විදිහට ටවල් එක පාවිච්චි කරන්න පුළුවන්. කකුල් දෙක අපි පිහදන්න ගන්න. ඒකේ හොඳට පිහද ගන්න. එහෙනම් ඉතින් අද මගේ vlog එක මේ විදිහට තමයි තියෙන්නේ. මගේ pedicure එක මම කරගත්ත විදිහ. එහෙනම් අලුත් vlog එකකින් ආයෙ හම්බ වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. bye